ජීවිතේ කවදම හරි දවසක අපි හැමෝම කාටම හරි රැවටිලා ඇති. ඒත් සමහරු කොච්චර ලස්සනට බොරු කියනවද කියනවනම් ඒක බොරුවක්ද කියලා අඳුරගද්දි අපි ගොඩාක් ප්‍රමාද වැඩියි. ඇත්තටම ඇයි අපි මේ වගේ අයට රැවටෙන්නේ? අපි කොහොමද මේ අයව අඳුරගන්නේ? මිනිස්සු ලස්සන බොරු වලට අහු වෙන ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. කාරණාවක් විදිහට පෙන්ලා දෙන්න පුළුවන් විශ්වාසවන්ත පෙනුම. ඉතින් මේ බොරු කියන අය හරි ලස්සනට අපේ ඇස් දෙක දිහා බලලා මේ බොරු කියන නිසා හිතේ ඔවුන්ගෙන් නිතින්ම විශ්වාසයක් ගොඩනගෙනවා. දෙවෙනි කාරණාව තමයි අපේ බලාපොරොත්තු. අපි අහන්න කැමති දේ ඔවුන් කියනවා. කියන්නේ අපි අහන්න කැමති දේ මොනවද කියලා ඔවුන් දන්නවා. ඉතින් ඔවුන් කියන්නේ අපි ඇත්ත වෙන්න ඕනි කියලා හිතන දේ නිසා අපි නිතින්ම ඔවුන්ට රැවටෙනවා. තුන්වෙනි කාරණාව තමයි අධික ආත්ම විශ්වාසය. ඔවුන් කොච්චර විශ්වාසයකින් බොරු කියනවද කියනවා නම් ඔවුන් කියන්නේ බොරුවක්ද කියලා හිතන්නවත් අපිට ඉඩක් ඉතුරු කරන්නේ නැහැ. ඉතින් අපි කොහොමද මේ අපිට ලස්සනට බොරු කියන බොරුකාරයෙක්ව අඳුරගන්නේ? ලස්සනට බොරු කියන බොරුකාරයෙක්ගේ ලක්ෂණ කීපයක් අපි අඳුරගමුද? ලක්ෂණයක් තමයි ඕනෙට වැඩිය හොඳ වීම. මුල් කාලේදී පුදුමාකාර විදිහට හොඳ වීම සහ ආදරේ කරුණාව දැක්වීම. දෙක කතාව පරස්පරතා ඇතිවීම. කාලයක් යද්දි මුලින් කියපු කතාව නෙමෙයි තවත් කාලයක් යද්දි කියන්නේ. කතාව පරස්පරයි. අනිත් කාරණාව තමයි ප්‍රශ්න වලින් පලා යාම. අපි දෙයක් කෙලින්ම ඔවුන්ගෙන් ඇහුවොත් ඒට නිවැරදි පිළිතුරක් දෙන්නේ නැතුව ඔවුන් මේ ප්‍රශ්නයෙන් මඟ හරිනවා. අනිත් කාරණාව තමයි අතිශයෝක්තිය. ඕනෙම දෙයක් ඕනට වැඩිය වර්ණනා කරලා අතිශයෝක්තියෙන් කතා කිරීම මේ වගේ පුද්ගලයන්ගේ තවත් ලක්ෂණයක්. ඉතින් කොහොමද මේ වගේ අයගෙන් බේරෙන්නේ? පුළුවන් කාලය ගන්න. කෙනෙක් ගැන ඉක්මනින් තීරණ ගන්න නැතුව කාලයට ඉඩ දීලා ඔහුගේ සැබෑ ස්වරූපය මතු කරගන්න පුළුවන්. අනෙක් කාරණාව තමයි කතාවට වැඩිය ඔවුන්ගේ ක්‍රියාව දෙස බලන්න. කියන දේ දෙස නෙවෙයි ඔවුන් කරන දේ දෙස බලන්න. අනෙක් කාරණාව තමයි ඔයාගේ හදවතට ඉඩ දෙන්න. කෙනෙක් ගැන ඔයාගේ හදවතට සැකයක් දැන්නොත් ඒ ගැන නොසලකා ඉන්න එපා. ඔයාට පුළුවන් ඒ ගැන විමසිලිමත් වෙන්න. රැවටෙන එක දුර්වලකමක් නෙමෙයි. ඒක මනුස්ස ස්වභාවය. හැබැයි එකම කෙනාට දෙපාරක් එකම බොරුවට රැවටෙනවා කියන්නේ ඒක දුර්වලකමක්. ඉතින් ඔයාගේ ජීවිතේටත් මේ වගේ ලස්සන බොරු කියපු අය හම්බ වෙලා තියෙනවා නම් ඒ අත්දැකීමත් පහලින් කමෙන්ට් කරගෙන යමුද?